morning travelers. ඉතින් ඔන්න අපි වෙඩින් එකෙන් පස්සේ අපි හෝම් කමින් එක තිබ්බා. අපි ඒක ඉවර වෙලා ගෙදර ඇවිල්ලා අපි අද උදේම අපි දෙන්නම යනවා කැන්ඩි. කැන්ඩි ගිහිල්ලා අපි දැන් ඉන්නේ පුගොඩ පහුවෙලා. පුගොඩ පහුවෙලා අපි හොරණි මීපෙට දාලා මීපෙන් පාදු කරා මීපෙට දාලා දැන් අපි ඉන්නේ පුගොඩ. පුගොඩ ඉඳලා අපි දැන් කැන්ඩි යනවා. කැන්ඩි ගිහිල්ලා අපි මුලින්ම යන දළදා මාලිගාවට. ඊට පස්සේ අපි බලනවා වෙලා තිබ්බොත් පේරාදෙනියට යන්න. එහෙම බැරි වුණොත් අපි කැන්ඩි සිටි සෙන්ටර් එක ඊට පස්සේ අවට් ටවුන් එකේ චුට්ටක් ඇවිදලා එහෙමම අපි අද නවතින තැනට යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු අපි අද නවතින්නේ කොහෙද කියලා. Hi travelers. ඉතින් ඔන්න අපි උදේම ගෙදරින් පිටත් වෙලා අපි දැන් උදේට කෑවා. උදේට කාලා අපි දැන් ඉන්නේ කඩු ගන්නාව කිට්ටුව. මේ අපි යනවා. ඉතින් අපි කැන්ඩි වලදී ආයි හම්බෙමු. දැන් ඉන්නේ දළදා මාලිගාවට පුදා ගන්න ආවා. ඉතින් මෙතෙන්දි කියන්න දෙයක් තියෙන්නේ අපි දළදා මාලිගාවේ උඩ මළුව. ඒ කියන්නේ දළදා වහන්සේ ඉන්නේ හරි අපි වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් හැමෝම යන තැනක් නිසා අපි දෙන්න ඊට පස්සේ දළදා හාමුදුරුවෝ වඳ පුදාගෙන ඇවිල්ලා පොඩ්ඩක් අපි ඇවිදලා දළදා මාලිගාව වටේ පොඩ්ඩක් අපි දෙන්න ඇවිදලා අපි දෙන්න එතනින් පිටත් වුණා. දැන් යනවා අපි නුවර දළදා මාලිගාවට ගියා. දැන් අපි යනවා අපි නවතින තැනට. අපි නවතින්නේ අද ගෙලියෝය පැත්තේ. ඒ කියන්නේ ගම්පොළ පැත්තේ හොටෙල් එකක. ඉතින් යන ගමන් අද නුවර හරි ට්‍රැෆික් එක. නුවර කියන්නේ හරිම ලස්සන ටවුන් එකක්. ඉතින් අපි ගිහින් බලමු අපි අද නවතින්නේ කොහෙද කියලා. අපි ආවේ අපේ කැන්ඩි ටුවර් එකේදී. අපි උදේ දළදා මාලිගාවට ගියා. ඊට පස්සේ අපි ආවා අපි නවතින තැනට. මේක එලිගන්ට් හොටෙල්. මේක පුදුම ලස්සනක්. මුලින්ම වොෂ්රූම් එකට යනවා. මේ වොෂ්රූම් එක හරිම ලස්සනයි. හෙයාර් ඩ්‍රයර් තියෙනවා. ඊට පස්සේ හොඳ ක්ලීන් එකට තියෙන ෂවර් ඒරියා එකක් තියෙනවා. වොෂ්රූම් එක හැම හොඳටම ක්ලීන්. Hai. ඊළඟට මෙතන තියෙනවා වෝඩ්‍රෝබ් එකක් තියෙනවා. අපිට ඕන ඒවා දාගන්න පුළුවන්. මෙතන තියෙනවා ටී කොෆි හදාගන්න, වෝටර් බෝටල්, කෙටල්. ඊපස්සේ මෙතන තියෙනවා මිනි ෆ්‍රිජ් එකක්. කරලා බලන්න මන් තියෙනවා කියලා. ඒක මොකුත් නැහැ. හැබැයි ඊළඟට මෙතන තියෙනවා මේක තමයි අපේ බෙඩ් එක. අද අපි හම්බුන එක කියලා අපි උදේ යාලා අහුවට පස්සේ යාලා මේ විදිහට මේක arrange කරලා තියෙනවා. මේක හරිම ලස්සනයි. පුදුම ලස්සන විදිහට arrange කරලා තියෙනවා. ඊළඟට
මේ තියෙන්නේ මිර එක. මේකෙන් ලස්සනට අපිව පේනවා. මේ කබඩ් තියෙනවා. මේ විතර නම් මොකුත් නැහැ. ඊළඟට මේ තියෙන අපි ගෙනපු බඩු ටික. අද අපි කැන්ඩි සිටි සෙන්ටර් එකට ගියා. මම ගියා ලව් බිස්නස් එකට. ලව් බිස්නස් එකෙන් බඩු ගත්තා. ඊට පස්සේ මේක සෝෆා එක. මේ සෝෆා එක ගොඩක් ලස්සනයි. ගොඩක් ලොකු සෝෆා එකක්. මේ තියෙන ටීවී එක. මොකද මේ ටීවී එක? මම දන්නේ නැහැ. ලොකු ආකාර 40 කට ටීවී එකක් තියෙනවා. ඊළඟට මේක තමයි ලස්සනම වීව් එක. හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. දැන් නම් ඉලි චුට්ටක් වහිනවා. උදේට හරිම ලස්සනට තියෙයි. ඇතින් මුස්ලිම් චර්ච් එකක් තියෙනවා. ඊළඟට බලන්න තැන තියෙන්නේ කොළඹ තමයි. ලස්සනයි. කොහෙද මේ යන්නේ? අපි යනවා පූල් එකට. මේ හරියට සිද්ධයි. අවශ්‍යයක් දාගෙන ඉතින් පොඩ්ඩක් ප්‍රී එකේ හිටියා ටීවී එක බර කතාවක් එහෙම කම්මැලි කමක් ය වැටෙනවා දැන් ෆෝන් එක ඔබා ගිහිල්ලා හොගන්නේ ඊතරේ නගරන එක්කෙනෙක් දැකලා නැත්තම් බලා ගන්න පුළුවන්. ඩිනර් එක ගන්න ඇවිල්ලා හීතලා කියලා නගරන. ඊතල වුණා ළමයි. यार तक्का यार जो मटन ते तक्का रेडी करते हैं कि बुआ
හරි. ඔම කටක් කාලා කියන්න ඕන කොහොමද තත්ති කියලා කෑම. හා. අපි කෑම වල තත්ති කියලා. හා. කෑම වල තත්ති බලලා කියන්න. බලමු අපි මනී මොකද කියන්නේ කියලා. අපිට මෙයා දාලා කියන්න බෑ මොකද තත්ති කියලා කාලා. හොඳයි. එයා හොඳයිලු. එහෙනම් අපි ආයේ රූම් එකේදී පොඩි වීඩියෝ එකක් ගමු. අදගන් අපි කාලා රූම් එකට ගිහිල්ලා බලමු. ඉඳියොත් බෑ. රයිට් ඕකේ. කෑම කාලා අපි රූම් එකට ආවා. කෑම නම් රසයි චුට්ටක් මදි වගේ ගතියක් තිබ්බා. වෙන අවුලක් නැහැ. කෑම නම් ඇත්තටම කෑම හොඳයි. හොඳටම හොඳයි. වේරවනේ එක්කෙනෙක් නිදි. වීඩියෝ ඉවර කරන්න කියලා හිටියේ ඉවරයි. නිදි. ඉතින් මට ඉවර කරන්න වෙනවා වීඩියෝ එක අද දවසෙන්. අද කැන්ඩි දවස මෙතනින් ඉවරයි. කැන්ඩි දැන් අපි යන්න තියෙන්නේ නුවරේදී. ඉතින් ඒ ගමනේ විස්තර ඊළඟ වීඩියෝ එකකින් හරි මේ වීඩියෝ අගට හරි බලමු. ටයිම් එක සාමාන්‍යයෙන් වැඩි 10ක වගේ වීඩියෝ තමයි සෙට් කරන්න බලන්නේ. ගොඩක් ලොකු කාලයක් යවන්නේ. එතකොට එපා වෙන නිසා බලන්න. පොඩි ෂෝට් ක්ලිප්ස් විදිහට යන්නේ. ඉතින් එකතු වෙන්න අපේ channel එකත් එක්ක. Thank you.